Welcome to my YouTube channel. අද මම ඔයගොල්ලන්ට වණ්ඩුවාප්ප හදන හැටි කියලා දෙන්න තමයි යන්නේ. ඉතින් අපි බලමු කොහොමද හරියට වණ්ඩුවාප්පයක් හදාගන්නේ කියලා. හාල් පිටි ග්‍රෑම් 300ක් මම ගන්නවා. ඒකටම පාන් පිටි ග්‍රෑම් 100ක් දා ගන්නවා. ඊට පස්සේ මම ඒකටම දා ගන්නවා ඊස් තේ හැන්දක්. ඊට පස්සේ ලුණු තේ හැඳි භාගයක් ඒකටම දාගෙන සීනි හැඳි දෙකකුත් මම ඒකටම එකතු කර ගන්නවා. එකතු කරගෙන මේක පොඩ්ඩක් හොඳින් මික්ස් කර ගන්න ඕනේ. ඔයගලන්ට කියන්න ඕනේ මේක අනන්නේ පොල් කිරි වලින් හොඳ උප්පු පොල් කිරි ගන්න. පොල් කිරි වලින් මේක අපි උප්පු බැට එකක් විදියට ඉස්ලාම මේක හොඳට කලවම් කරලා හදා ගන්නවා. මේ විදියට උප්පු බැට එකක් විදියට තමයි අපි මේක හදන්නේ. ඊට පස්සේ අපි මේක හොඳට වහලා පැයක් විතර පිපෙන්න තියා ගන්න ඕනේ. මේ තියෙන්නේ දැන් පැයක් විතර පිපිච්ච මිශ්‍රණය. ඒක අපි හැන්දක් කරන් ආයි හොඳට කලවම් කරපුවාම අර හොඳට පිපිලා තිබ්බ එක ඒක බහිනවා. ওই විදියට අපි ඒක පැත්තකින් තියලා අපි දැන් මේකට පැණි එක හදාගන්න යන්නේ. මේ විදියට මම සීනි ටිකක් උණු කර ගන්නවා. ඒක පැණි කරගන්න පාට කරගන්න තමයි හදන්නේ. ওই විදියට සීනි ටික උණු කරගෙන ඒකේ පාට ටික හදා ගන්නවා. ওই විදියට උණු කරගත්තට පස්සේ මම ඒකට දා ගන්නවා උණු වතුර. උණු වතුර දාගෙන සීනි ටික දිය කර ගන්න ඕනේ. ඇල් වතුර දාන්න එපා ඔයගොල්ලෝ. උණු වතුර දාන්න. උණු වතුර ටික දාලා ඉවර වෙලා ওই විදියට අපි අවශ්‍ය ප්‍රමාණයට උණු වතුර ටික දාගෙන ඊට පස්සේ අනිත් සීනි ටික දා ගන්න. ඔයගලන්ට මම කිව්වේ නෑනේ සීනි කොච්චරද කියලා. ඔයගලන්ගේ රස අනුව එක්කෙනා දාන විදිය රස තියෙනවනේ. පැණි රහ වැඩි අඩු මම ගොඩාක් දැම්මේ නෑ. මම සීනි ග්‍රෑම් 200ක් විතර තමයි දැම්මේ. ওই විදියට ඉතුරු සීනි ටිකක් දාගෙන අපි පැණි එක හදා ගන්න ඕනේ. ඊපස්සේ පැණි එක මතක ඇතුව නිවෙන්න තියන්න ටිකක් හොඳට. නිමුණාට පස්සේ අර මිශ්‍රණයට ඒ පැණි ටික දා ගන්න ඕනේ. පැණි ටික දාගෙන අපි හොඳින් කලවම් කරන්න ඕනේ. ඔක්කොම හොඳට මික්ස් වෙන්න හොඳට කලවම් කරන්න ඕනේ. ওই විදියට හොඳටම ඒක අර පැණි රස අල්ල ගන්න මිශ්‍රණයට හොඳට කලවම් කර ගන්න ඕනේ. ඉතින් ඔයගලන්ට කියන්න ඕනේ මම මේකට කැන්දකොළ පාවිච්චි කරන්නේ. ඔයගොල්ලෝ සමහර එක පැතිවල එක කොළ වර්ග ගන්නවා. කැන්දකොළේ ගත්තොත් ඒකේ 아무තු සුවඳක් එනවනේ. ඒ නිසා මම කැන්දකොළේ තමයි ගත්තේ. ඔය තියෙන ඔයගලන්ට පේනවනේ දොන්න ඔය ගානට වැක්කිරෙන්නේ. ඒ බැටේ එකේ මේ මිශ්‍රණය මේ විදිහට තමයි තියෙන්න ඕනේ. ඔය විදිහට තමයි වැක්කිරෙන්න ඕනේ. ඕගොල්ලන්ට කැමති භාජනයක් ගන්න පොඩි රවුම් පොඩි භාජන. ඔය විදිහට මම ගත්තේ ප්ලාස්ටික් අර වටලප්පන් හදන කප් වගේ තියෙන අන්න එක. ඉතින් මම ওই විදිහට කැන්දකොළේ ඇතුළට බස්සලා උඩින් මිශ්‍රණය දානවා. කට ගාවට පුරවන්න එපා. මොකද මේක වණ්ඩුව තැම්බෙද්දී උඩට පිම්බිලා එනවා. ඉතින් ඒ නිසා සාමාන්‍ය 3 කාලකට වගේ ওই විදිහට දාගෙන අපි ස්ටීම් කරගන්න යන්නේ මේක. ඔයගලන්ට පුනා රයිස් කුකර් භාජනය අරගෙන උඩින් තියලා ඒක හදා ගන්න. මම මේක ලිපියේ තියලා තමයි හදන්නේ. මේ භාජනය අරගෙන ওই විදිහට මම 6ක් විතර දැම්මා. දාලා ඉවර වෙලා ඒක මේ නටන ඔයිල් වතුර යටින් තියලා දාන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මේ තියෙන කවර් කරගන්නවා සර්වියට් එකකින්. මොකද එතකොට අර වතුර බින්දු වැටෙන්නේ නැහැනේ. වතුර බින්දු වැටුනොත් අරක තෙත් වෙනවා. ඉතින් ওই විදිහට වහන මූඩිය සර්වියට් එකකින් කවර් කරගන්න. ඊට පස්සේ විනාඩි 15ක් විතර යද්දි හොඳට තැම්බෙනවා. ඊට පස්සේ මේ වගේ කූරක් අරන් ඇනලා බලන්න. ඒකේ අර මේ කූරේ වදින්න නැත්තම් හොඳට තැම්බිලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවට ඔයගොල්ලෝ භාජන ඉවත් කරගන්න ওই විදිහට. පේනවනේ උඩට පිම්බිලා ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඊටු ටිකක් ওই විදිහට දා ගන්නවා. මම හැදුවේ 12ක් විතර වගේ තමයි හැදුනේ මට. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් හදලා මේක බලන්න. ඇත්තට හරිම රසයි. ඒ වගේම මේ හවස තේ බොන වෙලාවටත් ඔයගොල්ලන්ට මේක හදා ගන්න පුළුවන්. හොඳට පුළුන් වගේ හොඳට සොෆ්ට් එකට තියෙනවා. හරියට මේ විදිහට ඔයගොල්ලොත් හදා ගන්න. මෙන්න මම හදාගත්තු වණ්ඩුවාප්ප. කොහොමද බලන්නකො ලස්සන. පේනව නේද? මේක හදන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. අපිට පුළුවන් ඉක්මනට හදාගන්න. ඉතින් අපි මේකේ රස බලමු එනං. තාම මේක උණුයි. මම උණුවේම ඔයගලන්ට රස කියන්න යන්නේ. අපි එනම් වණ්ඩුවාප්පයක් අරගෙන මේකේ රස බලමු. මෙන්න මම මේක මේ කප් එකකින් අයින් කරගෙන මේ විදියට මේ බලන්නකෝ. මෙන්න මේ විදියට මම කොලේ ඉවත් කරගන්නවා. මොන මම ඔයගලන්ට කඩලා පෙන්නන්නම්. මේ බලන්න පුළුන් වගේ සොෆ්ට් එකට තියෙනවා. මේක දැන් අපි බලමු කොහොමද රස කියලා.
මෙන්න මං කෑල්ලක් දැන් කඩලා රස බලනවා. පැණි රහ ගාන්න තියෙනවා මුළුන් වගේ කටට. හරිම සොෆ්ට්. මම හදන හින්දා රස කියනවා නෙමෙයි. ඔයගොල්ලොත් මේ විදියට හදලා බලන්න රස කොහොමද කියලා. ඒතකොට ඔයගොල්ලන්ට තේරෙයි. හරිම රසයි. මේ බලන්න පුළුන් වගේ කටේ නිකම්ම දියවෙන ගාන්න තියෙනවා. ඉතින් ඔයගොල්ලොත් මේ විදියට හදලා මට රස කියන්න කමෙන්ට් එකක් දාන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙන්නම්. එතකන් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරන්න, comment කරන්න, share කරන්න. ඔයගොල්ලොත් හදලා මට අනිවාර්යෙන් comment එකක් දාන්න. එහෙනම් නැවතත් මේ වගේ රසම රස කෑමක්කින් හමු වෙනකන් ඕගොල්ලෝ පරිස්සමට ඉන්න. බයි.